දේශීය නොසන්සුන් තත්ත්වයක් හටගත්තා. එම සිදුවීමට ස්වාමීන් වහන්සේ කිහිප නමක්ද මැදිහත්ව සිටි අතර ප්‍රහාරයට පැමිණ සිටි සෙසු පිරිසද හැසිරුණේ ඉතා කලහකාරී අයුරින්. මේ ආවරණය කිරීමට ගිය අප ප්‍රාදේශීය මාධ්‍යවේදී ඉසුරු උදයන්ගට ප්‍රහාරයක් එල්ල වුණා. කෙල්ල දූෂණය කරන්න හොඳයි. පාරේ නේ ගල්ලා. පාරේ නේ වාඩියෙන්. ඒ මම. එපා ගහන්න එපා. ඒ ගහන්න එපා. අපා මාධ්‍යට ගන්න එපා. අයියා. මාධ්‍යට ගන්න එපා. හොස්පිටල් මොකද ආවේ? මොකද ආවේ? බයික් ආවේ. කාත් එක ආවේ. අයියා. මෙයා ගිරන්නේ මෙයා හොස්පිටල් ගිරන්නේ. ඈ? මෙයා හොස්පිටල් ගිරන්නේ. මෙම පුනරූපණයෙන් දැක්වෙන්නේ අප මාධ්‍යවේදියා පහර කෑමට ලක් වූ අවස්ථාවයි. ප්‍රවේගකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් මාධ්‍යවේදී ඉසුරු උදයංගගේ හිසට පහර දී තිබුණේ ගලකින්. මෙම පහර දීම සම්බන්ධයෙන් හිරු මාධ්‍යවේදියා මේ වන විට බොරලැස්ගමුව පොලිසියට පැමිණිල්ලක්ද කර තිබෙනවා. මේ අතර හිරු මාධ්‍යවේදියාට එල්ල වූ මෙම අමානුෂික පහර දීම තරයේ හෙලා දකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ පවසනවා. ඇත්තටම මේක ජනමාධ්‍යයට කරපු බරපතල තර්ජනයක් සහ ජනමාධ්‍යවේදීන්ට කරපු බරපතල හිංසනයක්. මේ හිරු ටීවී ආයතනයේ ජනමාධ්‍යවේදීන්ට එල්ල කරපු මේ ප්‍රහාරය මම සලකන්නේ අනිත් පැත්තෙන් මේ රටේ නීති අභියෝගයට ලක් කිරීමක් සහ මේ රටේ සාමකාමී ජනතාවට එල්ල කරපු අභියෝගයක්. ඒ නිසා මේක අපි තේරුම් ගන්න ඕනේ. ඒක අතරම නූගත් ඊටාම අඳබාල පිරිස් විසින් කරන මෙවැනි ක්‍රියාදාමයන් තුලින් අවසානයේ සිද්ධ වෙන්නේ මේ රටත් බෞද්ධ ආගමත් බරපතල අපකීර්තියට ලක් වෙන එක ජාතික හා ජාත්‍යන්තර වශයෙන්. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න